කියන්නේ මගේ ගෑණි පැනලා ගියා ස්කූටර් නිසා. අනේ එහෙමනම් අනිත් ඇයට වෙන්න එපා. හරි කොහොමද අපි දෙන මාතෘකාව අනුව ලස්සනට පද බැඳලා ලස්සනට ඒ ගායනාව වාද බයිලාව ඉදිරිපත් කළ ශිල්පී තමයි අපිත් මගේ ආදරණීය කලාකරුවන් අතර ඉන්නෝ මේන දේවසිරි පීරිස් හැබැයි කෙල්ලන්ට පක්ෂය තමයි දේවසිරි පීරිස් කිව්වේ ලස්සනට ගායනා කළා සුනිල් සිල්වා මරටු ඒ වගේම කොල්ලුපිටිය අපි ආදරණීය මනුජ ගුරුගේ හදවත අපි ආදරණීය තරුණ කොල්ලා තරුණ කලාකරුවා අපි ආදරණීය මනුජ ගුරුගේ අපි බලමු ගාන ලබයි ස්කූටර් එක පදිනක හොඳ නරකද මාතෘකාව අවසන් වෙච්ච මොහොතේ මේ හතර දෙනා හොඳට හප්පන්නවා පොඩ මදි ඒක ගා ගන්න ගතිය ටික මදි දේව පොඩක් බාර සුනිල් එක්ක හැප්පෙනවා මදි සුනිල් මනුජත් එක්ක හැප්පෙනද මනුජ අපි මේ චතුරංග එක්ක හැප්පෙනවා මදි පොඩක් විපර නිදිබර ගතිය නැති වෙලා යන්නත් එක්ක හුදුසුන් වාදයක් ගෙන්නේ යන්නේ කපරිඥා තාලය අනුව ඔබගේ අපරසන් හඬ ප්‍රසාදය අතරින් වාද බයිලා සූර්ය නැවතත් වේදිකාවේ Aha,
ලස්සනට උණුසුම් වාදයක් සමග හොඳ මාතෘකාවට වාද බයිලා ගායනා කරමින් වේදිකාවෙන් සමගන්නවා ඔබත් මගේ ආදරණීය පද්මනාර පුරවරේ දේවසිරි පීරිස් මොරටු පුරවරේ සුනිල් සිල්වා කොල්ලුපිටියෙන් මාණික ගුරුගේ එවැගේම කඩවත පුරවරේ නියුණු තරුණ වාද බයිලා සූර්යා චතුරංග රාජපක්ෂ ආදරණීය හිතවතුනි හිතපතියනි පොල්ගායන හන්දියේ ඔගස්ටස් සිල්වා ප්‍රමුඛ මුතුරුකල පොල්ගායන හන්දියේ ඔගස්ටස් සිල්වා ප්‍රමුඛ මුතුරුකල මේ වාද බයිලා ප්‍රසංග සංවිධානය කළේ පොල්ගායන ඔබේ ආදරණීය දේවස්ථානය ආශ්චර්යමත් දේව මාතාවන් වහන්සේගේ දේවස්ථානයේ සියවන ජුබිලිය වෙනුවෙන් බව අපි තාමත් කවුරුන් මේ අවස්ථාවේ සිහිපත් කරනවා. එහෙමනම් හිතවතුනි මම කල්පනා